දැක පැත්තේ රටේ අපදාවක් වෙලා තියෙනවා. මේ විහාරස්ථානයේ අපේ නායක හම්දතුන් රත්න මහා සංඝරත්නය විහාරස්ථානට මහා දැවෙන ජලකඳක් ඇවිල්ලා තියෙද්දි මේ ප්‍රදේශ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගනිමින් ඒ ජනතාව රැක බලා ගන්නවා. ඒ වගේ විහාරස්ථාන බොහොමයක් මේ රටේ ව්‍යසනය ඇතුලේ ව්‍යසනයට ලක් වෙලා තියෙද්දි තමන්ගේ විහාරස්ථානයේ නායක හම්දතුන් මහා සංඝරත්නය මේ ප්‍රදේශ ජනතාව ආරක්ෂා කරන්න බෙහෙත් දෙන්න, කන්න බොන්න දෙන්න, අඳුම් පැළඳුම් දෙන්න කටයුතු කරා. මම දැන් එවැනි විශාල කැපවීමක් කළා මේ රටේ ජනතාව බේරගත්තා. මේ පිළිබඳව අපි තාමත් සතුටෙන් වගේම ස්තුතිපූර්වකව උන්වහන්සේලාව මතක් කරන්න ඕනේ. වැඩි අනිත් පැත්තෙන් ආණ්ඩුව විශාල පොරොන්දු දෙනවා. මේ පොරොන්දු ප්‍රායෝගිකව පින්වත්නි දිනවල නැද්ද කියන ප්‍රශ්නය අද රටේ ජනතාව අපෙන් අහනවා. ආණ්ඩුවෙන් අහනවා. ඒ හින්දා මම හිතන්නේ ආණ්ඩුව මේකට ප්‍රායෝගික ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙයාලා බලයට එනකොට කලින් කියපුවා මම මතක් කරන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් නරක පූර්වාදර්ශයක් දීලා තියෙනවා. ඒ තමයි දේශපාලඥයෙක්ගේ ගංජා හේනක් ඇල්ලුවොත් ඒ දේශපාලඥයා විසින් පොලිසිය නිලධාරියට පහර දීලා පොලිසිය නිලධාරිය අතරමඟට ගන්නවා. දැන් අපිට උපකල්පනය කරන්න තියෙන්නේ මේ රටේ ඔය කියන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායමක් ඉන්නවා රාජ්‍ය අනුග්‍රහය ලබන. ඒ රාජ්‍ය අනුග්‍රහය ලබන සංවිධානාත්මක අපරාධකරුවන් බැලු බැලමට දැන් ඉන්නේ රාජ්‍ය ඇතුලේ. ආණ්ඩුව ඇතුලේ. ඉන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන්ගේ මන්ත්‍රීකම ගැනවත් හිතන්නේ නැතුව ගංජා හේනක් වහලා මුළු ලංකාවෙම මත්ද්‍රව්‍ය නවත්තන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගිහිල්ලා රාජපක්ෂවලට චෝදනා කරන වෙලාවක අර හොරාගෙන් අර පිප්පොකට් න්‍යායදී පිප්පොකට් කාර්යය පිප්පොකට් එක ගහලා දුවනවා මෙන්න පිප්පොකට් කාර්යය කියලා මුළු ගමම මේ පිප්පොකට් කාර්යය පස්සේ දුවනවා අහිංසක මිනිහෙක් අහුවෙනවා. ඒ වගේ මේ ආණ්ඩුව පටන් ගන්න දවසේ රාජපක්ෂවලට තමයි බැන්නේ. අපේ පස්සේ තමයි මිනිසුන් එව්වේ. හැබැයි පිප්පොකට් කාර්යයේ න්‍යාය අනුගමනය කරමින් ආණ්ඩුවේමයි ගංජා හේන් වවලා තියෙනවා. දැන් කන්ටේනර් දෙක කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් පන්නපු කාරණේත් පැහැදිලි. මේ වගේම තමයි වෙලා තියෙන්නේ. කන්ටේනර් 323ක් පන්නපු එකත් පැහැදිලි. එහෙම නැත්නම් ඉතින් රාජපක්ෂවලට වරාය කන්ටේනර් පන්නන්න බෑනේ. ආණ්ඩුව කොච්චර අපේ ඇඟ ගහන්න උත්සාහ කරුවත්. හැබැයි දැන් ඒ කුඩු කන්ටේනර් දෙකත් මේ ගංජා හේනත් ඒ වගේ මාලිමාවේ විදුහල්පතිවරයෙක් මාලිමාවේ විදුහල්පති ගුරු සංගමේ නියෝජනය කරන විදුහල්පතිවරයෙක් මන්ත්‍රීවරයෙක්ගේ මහත්තයෙක් මන්ත්‍රීවරියගේ මහත්තයෙක් අනුරාධපුරයේ පාසල් වල කුඩු විකුණන අහු වෙනකොටත් මේ සියලු කාරණා එකතු කරලා බැලුවම දැන් මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවෝ ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ කියන එක සනාථ වෙමින් පවතිනවා.